ඔබ සියලු දෙනාවම ඇනිමල් වර්ල්ඩ් අනුව YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. ඇනිමාලියා රාජධානියට අයත් වන තලගොයාගේ ඉංග්‍රීසි නාමය ලෑන්ඩ් මොනිටර්. කෝඩේටා වංශයේ රෙප්ටීලියා පන්තියට අයත් විශාල කටුසු විශේෂයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියානු උපමහද්වීපය හා දකුණු ආසියාවේ සහ බටහිර ආසියාවේ කොටස් පුරා මෙම අහිංසක තලගොයින් ව්‍යාප්තියක් ඇති බව සැලකේ. දැනට තලගොයින් විශේෂ 79ක් පමණ සොයාගෙන තිබෙනවා. හොඳට වැඩුණු තලගොයෙක් කිලෝග්‍රෑම් 10කට වඩා බරකින් යුක්තයි. තලගොයින් යනු මාංශභක්ෂක සත්වයින් වන අතර ඔවුන් ආහාරයට ගන්නේ කුරුමිනියන් සහ පළඟැටියන් වැනි කෘමීන්, මීයන් සහ කුඩා ක්ෂීරපායින්, පක්ෂීන් සහ ඔවුන්ගේ බිත්තර, කුඩා කටුස්සන් ඇතුළු උරගයින්, සමහර විශේෂවල මාළු සහ උභයජීවීන් වැනි දේවල් ආහාරයට ගන්නවා. විශේෂ සහ වාසස්ථාන අනුව ඔවුන්ගේ ආහාර වේල වෙනස් වෙනවා. කඳු නැගීම, කැනීම සහ ආරක්ෂාව සඳහා උපකාරී වන බලගතු නියපොතු සහිත හොඳින් වර්ධනය වූ අත්පා ඇත. ඔවුන් ප්‍රධාන වශයෙන් භූමිෂ්ඨ වන නමුත් ගස් නැගීමටද හැකියාවක් තිබෙනවා. විශාල භූමි ප්‍රදේශ නඩත්තු කරන අතර ක්‍රියාකාරී දඩයම් ශිල්පීය ක්‍රම භාවිතා කරනවා. වැඩිහිටි තලගොයින්ගේ දිග සෙන්ටිමීටර 20 සිට මීටර් 3 දක්වා වෙනස් වෙනවා. වඳ වී ගිය මෙගලානියා තලගොයි විශේෂය මීටර් 7 දක්වා දිගක් ඉක්මවනවා. තලගොයින් සාමාන්‍යයෙන් වඩාත්ම බුද්ධිමත් උරගයින් ලෙස සැලකේ. තර්ජනයට ලක් වූ විට ඔවුන්ගේ ශරීර ඉරියව් සහ හිස්සිං ශබ්ද හරහා සංනිවේදනය කරනවා. බොහෝ තලගොයින්ට අවුරුදු 20ක පමණ කාලයක් ජීවත් වීමට පුළුවන්. කාන්තා තලගොයින් අවුරුදු 12 සිට 14 දක්වා හෝ අවුරුදු 6 සිට 7 දක්වා ජීවත් වීමට පුළුවන්. සමහර තලගොයි විශේෂ ක්‍රියාකාරී දඩයම්කරුවන් වන අතර ගොදුරු ලුහු බැඳීමට ඔවුන්ගේ වේගය සහ කඩිසරකම භාවිතා කරනවා. ඔවුන්ට දිග නියපොතු සහ බලවත් අත්පා ඇති අතර එමගින් ඔවුන්ගේ ගොදුරු අල්ලා ගැනීමට සහ යටත් කර ගැනීමට උපකාරී වෙනවා. තවත් සමහරු තම ගොදුරු බලා සිටීමට සහ සැඟවී සිටීමට කැමැත්තක් දක්වනවා. බොහෝ විට පහර දීමට පෙර සමීප වීමට රහසිගතව සහ ඉවසීම භාවිතා කරනවා. තලගොයින් ඔවුන්ගේ දිගු දෙබලක දිව භාවිතා කරන්නේ වාතයේ රසායනික ඉඟි හඳුනා ගැනීමට වන අතර දිගු දුරක් ගොදුරු සොයා ගැනීමට ඔවුන්ට උපකාරී වෙනවා. අර්ධ ජලජ විශේෂ දක්ෂ පිහිනුම්කරුවන් වන අතර මාළු සහ අනෙකුත් ජලජ සතුන් අල්ලා ගැනීමට ඔවුන්ගේ වලිගය සුක්කානම් ලෙස භාවිතා කරනවා. තලගොයින්ට ප්ලූරොඩොන්ට් දත් ඇති අතර ඒවා චමිලියන් වැනි අනෙකුත් බොහෝ තලගොයින්ගේ ඇක්‍රොඩොන්ට් දත් හා සසඳන විට හකු අස්ථියේ ශක්තිමත් සහ ගැඹුරින් කාවැදී තියෙනවා. තලගොයින්ට බහුකාර්ය සහ බලවත් වලිග ඇති අතර ඒවා විශේෂය අනුව බහුකාර්යයන් ඉටු කරනවා. තලගොයින්ගේ වලිගය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ශරීර දිගින් 80%ත් හා 250ත් වන අතර මොනිටර් වැනි
සමහර විශේෂවල දිගම වලිග තියෙනවා. වලිගය සමබරතාවය සඳහා ආරක්ෂාව සඳහා කසයක් ලෙස සහ පසුපස කකුල් මත නැගී සිටීමට ආධාරකයක් ලෙස භාවිතා කරනවා. වලිගයේ හා පාදයේ මේදය ගබඩා කළ හැකි අතර එය ආහාර හිඟයකදී උපකාරී වෙනවා. වලිගය ආරක්ෂිතවද භාවිතා කරන අතර බලවත් පහරවල් එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. තලගොයාගේ ගෑනු සතාගේ නම තමයි උතුලි. මෙහෙම අහිංසක සතාව මරා සමාජයේ සිටින නපුරු මිනිසුන් ආහාරය සඳහා යොදා ගන්නවා. ආහාරයට නොගෙන මෙම සතාව ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමක් වේ. තලගොයාගේ දිගහැරුම මෙතනින් අවසానයි. තවත් සතෙකුගේ වීඩියෝවකින් හමුවෙමු.